වැලිගම සභාපති නිල අසුනේම වෙඩි තබා ඝාතනය කරති. ඝාතකයෝ නිරුපද්‍රිතව පලා යති. පාතාල කල්ලියක වැඩක්ද වෙනත් පාර්ශවයක්ද ලිපියකට අත්සම් ගැනීමේ මුවාවින් වෙඩික්කරු ඇවිල්ලා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා සිය කාර්යාලයේදීම ඔක්තෝබර් මාස 22 වනදා උදේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක්ද එසේ නැතිනම් වෙනත් කණ්ඩායමක් විසින්ද යන්න ගැන සෙවීමට පැති කිහිපයක් ඔස්සේ පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඝාතනයට ලක් වූ 37 ඇවරිදි ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා සිය කාර්යාලයේ මහජන දිනය සඳහා සහභාගී වෙමින් සිටියදී එහි පැමිණි පාතාල කුලී ඝාතකයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. උදේ 10:25ට පමණ ලිපියකට අත්සන් ගැනීමට අවශ්‍ය බව කියමින් සභාපතිවරයාගේ කාමරයේ වෙත ගොස් ඇති කුලී ඝාතකයින් ඔසිය නිල අසුනේ සිටියදීම වෙඩි තබා ඝාතනය කර නිරුපද්‍රිතව පලා ගොස් ඇත. වෙඩි ප්‍රහාරයට ලක් වූ ලසන්ත වික්‍රමසේකර රෝහල වෙත රැගෙන යන විටත් මිය ගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. පිස්තෝලාවියක් යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කළ ඇති අතර කුලී ඝාතකයින් යතුරු පැදියකින් ඒ සඳහා පැමිණ ඇති බවද මූලික විමර්ශන වලින් හෙළි වී ඇත. විමර්ශන නිලධාරීන් පවසන්නේ මෙම ඝාතනය මිදිගම ලසාට විරුද්ධ පාතාල කල්ලියක් විසින් සිදු කරන්නට ඇති බවයි. මිදිගම ලසා හරක් කටාගේ සමීපතමයෙකු වන අතර මිදිගම රුවන් සහ මිදිගම චූටි යන පාතාල අපරාධකරුවන් සමගද සම්බන්ධතා පවත්වා ඇත. මිදිගම චූටි සහ මිදිගම රුවන්ද හරක් කටාගේ කල්ලියේ ප්‍රබල සමාජිකයෝ වූහ. හරක් කට අත්අඩංගුවට පත්වීමෙන් පසු මිදිගම චූටි සහ මිදිගම රුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ගැටුම් ඇති කරගෙන තිබුණි. පසු ඔවුන් දෙදෙනා විරසක වී වෙන වෙනම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට පටන්ගෙන ඇත. මිදිගම ලසා ඔවුන් දෙදෙනා මැසුරු කළද පසු කලක මිදිගම රුවන් ඔහු සමග විරසක වී ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මිදිගම චූටි මොහුට උදව් උපකාර කර තිබූ බව විමර්ශන වලින් හෙළි වෙයි. මෙම සම්බන්ධතාවය නිසා විරසක වී සිටි මිදිගම රුවන්ගේ පාර්ශවය මෙම ඝාතනය කරන්නට ඇති බවට සැකයක් මතුවී ඇත. මිදිගම ලසා මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වෙද්දී බුද්ධි අංශ මගින් දැනුම් දී තිබුණේ මෙම පුද්ගලයා අපරාධ චෝදනා රැසක් ඇත අයෙකු බවටයි. එහෙත් ඒ දැනුම් දීම සලකා නොබලා මොහුට නාම යෝජනා ලබා දී තිබූ බවද පොලිසිය පවසයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන ආරම්භ කර ඇත. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ සහ ඝාතකයන් පලා යන ආකාරයේ සහිත CCTV දර්ශන උපයෝගී කරගෙන විමර්ශන පවත්වාගෙන යයි. විවිධ අපරාධ සම්බන්ධයෙන් මොහු අවස්ථා කිහිපයකදීම බන්ධනාගාරගතව සිට ඇත. ඉකුත් 2008 වර්ෂයේ ජූලි මාස 4 වැනිදා මිදිගම යුනිචොල ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් නතර කර අත්බෝම්බ සහ ගිනිඅවි පෙන්වා බීතියට පත් කර රුපියල් 2,70,000ක් රන් ආභරණ කොල්ල කෑම සම්බන්ධයෙන් මොහුට එරෙහිව මාතර අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබේ. 2014 වර්ෂයේ මාර්තු 22 වැනිදා හබරාදුව පළාතේදී මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මොහු අධිකරණයෙන් වර්ධකරු වී ඇත. 2015 වර්ෂයේ ඔක්තෝබර් 28 වැනිදා කුරුණාගල ප්‍රදේශීය අයෙකුට මුදල් වංචා කිරීම සහ 2018 වර්ෂයේ මාර්තු 11 වැනිදා මිදිගම T56 ගිවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය මගින් මොහු අත්අඩංගුවට ගෙන ඇත. වැලිගම මිරිස දේවර වරාය ආසන්නයේදී අමිල ප්‍රසංග හෙවත් සන්ෂයින් සුද්දාන මැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම සැලසුම් කිරීම සම්බන්ධයෙන් මිදිගම ලසාට චෝදනා එල්ල වී තිබිනේ. 2021 වසරේ සැප්තැම්බර් 3 වැනිදා තොටුපළ ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දාට වෙඩි තබා ඝාතනය කිරීම සැලසුම් කිරීම සම්බන්ධයෙන්ද මිදිගම ලසාට එරෙහිව මාතර අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී. වැලිගම් ප්‍රාදේශීය සභා උඩුකාව කොටාසෙන් තේරීපත් වී ඇති ජාතික ජන බලවේග පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාට ජංගම දුරකථනයට කතා කර අවස්ථා දෙකකදී මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. තවද වැලිගම් ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් අයෙකුට බරපතල තුවාල කිරීම සම්බන්ධයෙන්ද මිදිගම ලසාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඔහු තේරී පත්විය. මෙවර පළාත් පාලන මැතිවරණයේදී වැලිගම් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්දය පැවැත්වෙන දින ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයක හා මන්ත්‍රීවරයෙකු පැහැරගෙන ගොස් සංගවාගෙන සිටීම සම්බන්ධයෙන්ද මිදිගම ලසාට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. මෙම සිද්ධිය රටේ මහත් ආන්දෝලනයට ලක් වූ අතර ඉන්පසු පැවති ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට සභාපති තේරීමේ ඡන්ද විමසීමෙන් ලසන්ත වික්‍රමසේකර මහතා ඡන්ද 23ක් ලබාගෙන ජයග්‍රහණය කළේය. එහිදී විපක්ෂයට හිමි වී තිබුණේ ඡන්ද 22කි. වික්‍රමසේකර මහතා මිය යන විට 37 වැනි වියේ පසුවිය. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විමර්ශන තවදුරටත් පැවැත්වෙයි. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.